ආයුබෝවන් මම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න යන්නේ කොහොමද එටිසලාට් ආයතනය වෙබ් පාඨශාලා ව්‍යාපෘතියත් සමග අධ්‍යාපන අමාත්‍යාංශයත් සමග සම්බන්ධ වෙලා ජාතික පාසල් සඳහා ලබා දී ඇති ඊමේල් ඇඩ්‍රස් වල රෙජිස්ටර් වීම නිසියාකාරව සිදු කරන්නේ කොහොමද කියන එක පැහැදිලි කිරීම සඳහා මේ සඳහා පළමුවෙන්ම අවශ්‍ය වෙනවා එටිසලාට් ඩොංගලයක් ඔබගේ පරිගණකයට ඇතුළත් කරලා එමගින් අන්තර්ජාලයට සම්බන්ධ වී තිබීම. එම අවශ්‍යතාවය සපුරාගෙන තියෙනවා නම් ඔබට පුළුවන් ඉස්සරහට යන්න. සාමාන්‍යයෙන් ඔබට මේ දැන් පෙනෙන my page මේ කියන මේ පිටුව සාමාන්‍යයෙන් එටිසලාට් ඩොංගලයක් ආධාරයෙන් ඔබ අන්තර්ජාලයට සම්බන්ධ වෙන ඕනෑම අවස්ථාවකදී pop up එකක් විදිහට ලෝඩ් වෙනවා. නමුත් එසේ නොවන යම් අවස්ථාවකදී ඔබට පුළුවන් මෙහෙම mypage.etisalat.lk කියන URL එක මගින් my page එකට යන්න. මෙතෙන්දී අපිට අවශ්‍ය වෙන්නේ මේ email කියන icon එක. අපි email කියන icon එක ක්ලික් කරමු. ඊට පස්සේ ඔබට මේ දැන් දිස් වෙන ආකාරයට etisalat live mail එකට ඇතුළත් වීමට අවශ්‍ය කරන මුර පදේ සහ ඊමේල් ඇඩ්‍රස් එක ඉල්ලනවා. මෙතෙන්දී ඔබ ලබා දෙන්න ඕනේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඔබගේ පාසලට එවා ඇති ලිපියේ ඇති ඊමේල් ඇඩ්‍රස් එක සහ පාස්වර්ඩ් එක. මෙතෙන්දී දැන් මම උදාහරණ ඊමේල් ඇඩ්‍රස් එකක් ආධාරයෙන් මේක තව දුරටත් ඉදිරියට කරගෙන යනවා. මම මේකට යොදාගන්නේ මෙන්න මේ ඊමේල් ඇඩ්‍රස් එක. සහ ඒකට මම යොදාගත්ත පාස්වර්ඩ් එක. ඔබ මේ අවස්ථාවේ යොදන්න ඕනේ මම කලින් කිව්ව ආකාරයට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඔබ පාසලට ඒවා ඇති තොරතුරු. ඊළඟට ඔබට මේ දැන් දිස්සන ආකාරයට වෙනත් මෙනුවකට ඔබව රැගෙන යනවා. මෙතනදී අපි ඉස්සෙල්ලාම කරගන්න ඕනේ අපගේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඒවා තිබෙන පාස්වර්ඩ් එක වෙනස් කර ගැනීම සිද්ධ කරන්න වෙනවා. ඒ සඳහා ඒ පාස්වර්ඩ් එක පළමුව ඇතුළත් කරන්න ඕනි. මේ සාමාන්‍ය දිනේ p@SSW0RD ඊළඟට අලුත් පාස්වර්ඩ් එකක් ඔබට මතක තිබෙන අලුත් පාස්වර්ඩ් එකක් මේ සඳහා ලබා දෙන්න. මෙන්න මේ ආකාරයට අපිට පුළුවන් දැන් ඉස්සරහට යන්න. දැන් අපිට අලුතින් ලබා දුණු පාස්වර්ඩ් එක ආපහු නැවත ඇතුළත් කරන්න වෙනවා අපේ ඊමේල් ඇඩ්‍රස් එකට ඇතුළත් වෙන්න. දැන් ඔබ නැවත හදාගත්ත පාස්වර්ඩ් එක මෙතෙන්දී ඇතුළත් කරන්න අවශ්‍ය වෙනවා. මේ මෙනුව තමයි සාමාන්‍යයෙන් මේ රෙජිස්ට්‍රේෂන් කරනකොට වැදගත්ම වෙනවා. මොකද අපිට පාස්වර්ඩ් එක යම් අවස්ථාවකදී අමතක වුණොත් අපිට නැවත පාස්වර්ඩ් එක ලබා ගන්න තියෙන එකම ක්‍රමය තමයි මෙතන නිවැරදි තොරතුරු සැපයීම. මෙතෙන්දී අපි තෝරමු ශ්‍රී ලංකා සහ අපි දෙමු මේකට දුරකථන අංකය. ඔබගේම දුරකථන අංකය නම් වඩාත් හොඳයි. ඊළඟට අපි දෙන්න ඕනේ මෙතනට වෙනත් ඊමේල් ඇඩ්‍රස් එකක්. ඒ කියන්නේ දැනට වැඩ කරන අපිට මොකක් හරි ඊමේල් එකක් ආවොත් අපිට ආපහු ඒක බලන්න පුළුවන් ඊමේල් ඇඩ්‍රස් එකක් මෙතනට ඇතුළත් කරන්න ඔබ වග බලා ගන්න ඕනේ. මම මෙතන ඇතුළත් කරනවා මගේ ඊමේල් ඇඩ්‍රස් එක. ඊළඟට මෙතන විහනවා security question. ඒ කියන්නේ ආරක්ෂක ප්‍රශ්නයක්. මොකක් හෝ අවස්ථාවකදී මේ ප්‍රශ්නේ ඔබගෙන් නැවත ඇසුවොත් ඔබට මේ පිළිතුරම දෙන්න පුළුවන් ප්‍රශ්නයක් ඔබ තෝරාගත යුතුයි. දැන් අපි සේව් කරමු. දැන් අපි ඇතුළත් කරපු තොරතුරු නිවැරදිභාවය අපිට බලන්න පුළුවන්. තොරතුරු නිවැරදි. අපි ඕකේ කරමු.
දැන් අපි අපේ ඊමේල් ඇඩ්‍රස් එක කන්ෆිගර් කරගෙන ඉවරයි. මෙතනදී සාමාන්‍යයෙන් වෙබ්සයිට්ස් වල එන විදිහට ඔබට පෙනෙන අකුරු ටික මෙතන ටයිප් කරන්න ඕනි. දැන් අපි අපේ ඊමේල් ඇඩ්‍රස් එක කන්ෆිගර් කරගෙන ඉවරයි. දැන් ඔබට පුළුවන් ඔබට අවශ්‍ය ඊමේල් ලබා ගන්න සහ යවන්න සහ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඔබ වෙත එවන සියලුම ඊමේල් මේ ඊමේල් ඇඩ්‍රස් එකට ඔබට යථා කාලෙදී ලැබේ.